අපි අද දකින්නේ ඇත්වෙහෙර ගිරිලිපියේ ශිලාලේඛන පිටපතක්. එතකොට අද සාකච්ඡා කරන්නේ මේ ශිලාලේඛනය සම්බන්ධව. එතකොට මේ අක්ෂර සම්බන්ධව සහ මෙහි පළවෙනියෙන්ම කියවා පෙළ මුලින් අඳුරා ගැනීම සහ ඉන්පස්සේ මේ සම්බන්ධව පවතිනා වූ තේරුම විවරණය කිරීම තමයි අද බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අපි අද දකින්නේ මේ අපර බ්‍රාහ්මී අවදීම ශිලාලේඛනය. එතකොට මේ සාක්ෂරය C කරලා තියෙනවා. දැන් මේක වැදගත් මේ අවදියේ. ඊට පස්සේ මේ තියෙන්නේ 10. එතකොට සිද්ධ කියන වචනේ තියෙනවා. විශේෂයෙන්ම මේ අවදියේ කියන්නේ අපි ගත්තොත් අපර බ්‍රාහ්මී අවදිය. සුවිශේෂී ලක්ෂණයක් දකින්න තියෙනවා. ගොඩක් ශිලාලේඛන ආරම්භයේදී සිද්ධ හෝ C හෝ සිදම් ආදී වචනයක් පාවිච්චි කරලා තියෙනවා. දැන් ඒක ගත්තොත් මෙතන සිද දෙවන පිය ගමිනි අබය මහරජ මනුමරක දෙවන පිය මේ පයන්න පී කරලා තියෙන මෙතන. ඊට පස්සේදී මේ යාක්ෂරය දෙවන පිය. ඊට පස්සේ මේ තියෙන පාක්ෂරය මේ චූටි රිකැලක් ගිහිලා තියෙන පසු කාලේ මේව තමයි තව වර්ධනය වෙන්නේ මේ පයන්න පූ කරලා තියෙනවා. ඊට පස්සේ මේ C අකුර වගේ අපි දකින්න තියෙන්නේ මෙතන ටාක්ෂරය. එතකොට පුට ඊට පස්සේ ආයි කතිරය වගේ අපි මෙතන දකින්නවා කාක්ෂරය. එතකොට පුටක මේ අපි ගත්තොත් නාක්ෂරය. එතකොට පුට කන කියන සංඥා නාමය තියෙනවා. ඊට පස්සේ ගමිනි මේ තියෙන්නේ ගා අක්ෂරය. මේ තියෙන්නේ මා අක්ෂරය ඒක මී කරලා තියෙන මෙතන. ඊට පස්සේ මේ නාක්ෂරය නී කරලා තියෙනවා. ඊට පස්සේ අබය මේ තියෙන්නේ ආක්ෂරය. මේ තියෙන්නේ කොටුවේ හැඩයෙන් බා අක්ෂරය සහ මේ තියෙන්නේ යා අක්ෂරය. ඊට පස්සේදී මා හා රා ජ හ. එතකොට මහරජහ කියන වචනේ මෙතන තියෙන්නේ විශේෂයෙන් මේ සම්බන්ධීය විභක්තියගේ අයිතිහාංග වීම සඳහා තමයි මේ හා අක්ෂරය යොදලා තියෙන්නේ. මයන්න, හයන්න සහ මේ රා අක්ෂරය. ඊට පස්සේ මෙතන ජා අක්ෂරය මහරජ කියන වචනේ දකින්න තියෙනවා. ඒ වගේම තමයි මෙතන නැවතර පාක්ෂරය පූ කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තා අක්ෂරය තියෙන මේ අවදියේ පුත කියන වචනේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මෙතන දාක්ෂරය දේ කරලා තියෙනවා. ඊට පස්සේ වාක්ෂරය මෙතන අපිට දකින්න තියෙනවා. ඊට පස්සේ නාක්ෂරය මේ ආයි පාක්ෂරය ඒක පී කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන පී ඇවිල්ලා තියෙනවා. මේ යා අක්ෂරය අපිට දකින්න තියෙනවා. යා අක්ෂරය සම්බන්ධීකරණය වෙනවා. විශේෂයෙන් මෙතන ගේන වෙනම වචනයක්. එතකොට මෙතන තියෙන්නේ දෙවන පිය. ආයි ගමිනි කියන වචනේ දකින්න තියෙනවා. ආයි මේ ගා අක්ෂරය සහ මා අක්ෂරය මී කරලා සහ නා අක්ෂරය නී කරලා දකින්නවා. ඒ වගේම තමයි මෙතන ආක්ෂරය දකින්න තියෙනවා. ආයි කොටුව හැඩෙන් බා අක්ෂරය සහ යා අක්ෂරය දකින්න තියෙනවා. ඊට පස්සේ මා අක්ෂරය හා අක්ෂරය සහ රා අක්ෂරය ජා අක්ෂරය. එතකොට මේ මහරජ කියන වචනේ දකින්න තියෙනවා. හ කියන එක මෙතන ආයි තියෙනවා. අයිතිය හංගවීමක් එතන එනවා. ඊට මේ තාක්ෂරය මෙතන තු වෙලා තියෙනවා. මේ බයන්න බේ කරලා තියෙනවා. එතකොට තුබේ. අපි මේකේ පෙළේ අනුව අඳුර ගන්නවා. සිද දෙවන පිය ගමිනි අබය මහරජ මනුමරක මහරජ මනුමරක දෙවන පිය පුට කන ගමිනි අබය මහරජ හ පුත දෙවන පිය ගමිනි අබය මේ තියෙන අබය මහ රාජ හ තුබේ කියලා. එතකොට පෙළේ අපි දකින්න තියෙන අර කිව් විදිහේ සිද්ධ දෙවන පිය ගමිනි අබය මහරජ මනුමරක දෙවන පිය පුටකන ගමිනි අබය මහරජ පුත දෙවන පිය ගමිනි අබය මහරජහ තුබේ කියන පෙළ තමයි අපිට දකින්න තියෙන්නේ. එතකොට මෙතන කතා කරන එකේ තේරුම ගත්තොත් සිද කියන එකෙන් අපිට ගන්න පුළුවන් යහපතක් වේවා කියන අදහස. දෙවන පිය ගාමිනී අබය කියන රජුරු අඳුරන මෙතන දෙවන පිය කියන එක විරුද්ධ නාමයක් විදිහට මේ පාවිච්චි වෙනවා. අපි දන්නවා මුල් කාලීනව අපි රාජවංශයේම ගත්තොත් විරුද්ධ නාම කිහිපයක්ම අනුරාධපුර පාලකයෝ පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ කාලේ කට්ටියත් පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම දේවානම්පිය කියන නාමය කියන්නේ අර දේවානම්පියතිස් රජුරුවන්ගෙන් පස්සේ බොහෝ පාලකවරු තමන්ගේ නමට ඉස්සරහින් දෙවන පිය කියන විරුද්ධ නාමය පාවිච්චි කරා. එතකොට එහෙම අවස්ථාවක් තමයි මෙතන දෙවන පිය අවස්ථා තුනක වගේ දක්වලා තියෙන්නේ. කියන්නේ මේ පාලකයන්ගේ නම් ඉස්සරහින්. ඒ වගේම බාසල මෙවන්, සිරිසගබෝ ඒ වගේ විරුද්ධ නම් පාවිච්චි කිරීම සිද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ යනවා මෙතන දෙවන පිය කියන වචනේ භාවිතා වෙන්නේ ඒ විරුද්ධ නමක් විදියට. ඒ වගේම තමයි
දෙවන පිය ගාමිණී අභය මම මේක ඉස්සරහට පැහැදිලි කරන්නම්. මේ ගාමිණී අභය මහරජ්‍ය කියන්නේ කවුද කියන එක. ඊට පස්සේ මේ මනුමර්ග කියන වචනේ මම මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. මනුමර්ග කියන්නේ මුණුපුරා කියන එක. එතකොට දෙවන පිය පුටකන ගාමිණී අභය. මේ පුටකන ගාමිණී අභයත් කවුද කියලා මම පැහැදිලි කරන්නම්. මහරජ පුත. ඒ කියන්නේ මහරජුරුවන්ගේ පුතා. ඒ කියන්නේ මුණුපුරා අර ගාමිණී අභය මහරජුරුවන්ගේ මුණුපුරාවන දේවානම්පිය විරුදනාමය ගත්ත පුටකන ගාමිණී අභය මහරජුරුවන්ගේ පුතාද වන දෙවන පිය ගාමිණී අභය මහරජුරුවන්ගේ ස්තූපයයි කියන එක තමයි මේකේ තේරුම. දැන් මෙන්න මෙතන පාලකයෝ 3 දෙනෙක් නැත්නම් පරම්පරා කීපයක් දක්වන. කවුද මේ පාලකයෝ ප්‍රධාන පාලකයෝ 3 දෙනෙක් ගැන කතා කරනවා. දේවානම්පිය ගාමිණී අභය මහරජ. මේක අපිට අඳුර ගන්න පුළුවන් මෙතන විශේෂයෙන්ම අනුමාන කරන්න පුළුවන් හොඳ වැදගත් වචනයක් හම්බ වෙන පාලකයෙක්ගේ නම පුටකන ගාමිණී අභය කියලා. මේ පුටකන ගාමිණී අභය කියලා කියන්නේ මකලන්තිස්ස රජුරුව හැටියට හඳුනාගෙන තියෙනවා. මකලන්තිස්ස කියලා කියන්නේ වළගම්බා රජුරුවන්ගෙන් පස්සේදී බලයටපත් උනේ මහසිලු මහතිස්. මහසිලු මහතිස්ස කියලා කියන්නේ කල්ලාටනාග රජුරුවන්ගේ පුතා. නැත්නම් අපි අර වළගම්බා රජුරුව සෙල්ලිපි වල හම්බෙන්නේ පිතු මහරජ කියලා. ඒ කියන්නේ කල්ලාටනාග රජුගේ පුත්‍රයා තමන්ගේ සහෝදරගේ පුතා හදා වඩා ගත්ත නිසා අන්නේ පුතා තමයි මහසිලු මහතිස් කියලා කියන්නේ. මහසිලු මහතිස්ස රජුරුව වළගම්බා රජුරුවන්ගේ දෙවනි වරෙන් පස්සේ බලයට අනුරාධපුරයටපත් වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ වළගම්බා රජුරුවන්ගේ පුත්‍රයෙක් වෙච්ච චෝරනාග. චෝරනාගව ඝාතනයට ලක්වීමත් සමග තමන්ගේ බිසව අතින් ඒ කියන්නේ කුමන්ත්‍රණයෙන් කුඩාතිස්ස බලයට එනවා. කුඩාතිස්ස කියලා කියන්නේ අර කලින් සඳහන් කළ මහසිලු මහතිස් රජුරුවන්ගේ වැඩිමල් පුත්‍රයෙක්. එතකොට කුඩාතිස්ස ඝාතනයට ලක් කරලා අනුලා කියන අර චෝරනාගගේ බිසව වෙච්ච අධික කාමුක බිසවක් අපි ඒ ගැන වෙනම කතා කරමු. එතකොට ඒ බිසව විසින් රාජ්‍ය විචාරණ කොට ඇයට විරුද්ධව ආක්‍රමණයක් දියත් කරලා ඇයව ඝාතනය කළා අනුරාධපුර බලය ලබාගත් පාලකය තමයි මකලන්තිස්ස රජුරුව කියලා කියන්නේ. මකලන්තිස්ස කියලා කියන්නේ අර මහසිලු මහතිස් රජුරුවන්ගේ දෙවෙනි පුතා. يعني අපි ගත්තොත් තව පුත්‍රයෙක් තමයි මේ මහසිලු මහතිස්ගේ මේ පුට්ටකන ගාමිණී අභය කියලා කියන්නේ. ඒ කියන්නේ මකලන්තිස්ස රජුරුව කියලා කියන්නේ. එතකොට මේ එහෙම බැලුවට පස්සේදී මොහු හඳුන්වනවා Taman දේවානම්පිය වෘද්ධනාමයේම දරපු ගාමිණී අභය කියන මහරජ්‍ය කෙනෙක්ගේ මුණුපුරෙක් කියලා. ඒ පැත්ත අපිට ගන්න පුළුවන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් මේ දුටුගැමුණු රජුරෝ කියලා අනුමාන කරොත් දුටුගැමුණු රජුරෝ කියන්නේ සද්ධාතිස්ස කියන්නේ එයාගේ සහෝදරයා. සහෝදරයාගේ පුතු 4 දෙනා තමයි අපි ගත්තොත් කල්ලාටනාග ඊට කලින් ගත්තොත් තුල්ලත්තන ලජ්ජිතිස්ස කල්ලාටනාග වළගම්බා කියන පාලකේ. එතකොට මේ වළගම්බා කල්ලාටනාගගේ පුතෙක්ගෙන් තමයි මහසිලු මහතිස්ස වෙන්නේ. එතකොට පුටකන ගාමිණී අභය පැවතෙන්නේ එහෙම කෙනෙක්ගෙන්. එතකොට එයා මුණුපුරා වෙනවා ගාමිණී මේ දුටුගැමුණු රජුරවන්ට. දුටුගැමුණු රජුරවන්ට මුණුපුරා වෙන සහ මේ පුටකන ගාමිණී අභයටත් හොඳ පුතු දෙන්නෙක් හිටිය. විශේෂයෙන්ම මේ මකලන්තිස්ස රජුරවන්ගෙන් පස්සේදී බලයට එන්නේ ක්‍රිස්තු වර්ෂවල ආරම්භයේ සිද්ධ වෙන්නේ නැත්නම් අපි ගත්තොත් ජේසුස් වහන්සේගේ උපත සිද්ධ වෙන්න කාලේ වකවානුව පදනම් කරගෙනත් ඒ මෙතුමාගේ පුතෙක් වෙච්ච බාතිකාභය රජුරුව. එතකොට මෙතන අපිට අනුමාන කරන්න පුළුවන් ඉන්නේ මේ බාතිකාභය රජුරුවන්ගේ ස්තූපයක් ගැන තමයි මේ කියන්නේ කියන එක. එතකොට මෙතන විශේෂිත කාරණාවක් තමයි පාලකයෝ ත්‍රිත්වයක් ගැන සඳහන් කරනවා. ගාමිණී මහරජ කියන ප්‍රධාන පාලකයෙක් ගැන කතා කරනවා. ගාමිණී අභය මහරජුරුව. එතකොට ඊට පස්සේදී පුටකන ගාමිණී අභය ගැනත් කියනවා. ඊට වගේම තමයි නැවත දෙවන පිය නමින් හඳුන්වපු ගාමිණී අභය මහරජුරුව ගැන කතා කරනවා. එතකොට මෙන්න මේ ත්‍රිත්වය සහ අර විරුද්ධ නාමාවලියන් ටික හඳුනා ගැනීම තමයි මෙතන සුවිශේෂී වෙන්නේ. එතකොට මේ ශිලාලේඛනයේ අක්ෂර පැහැදිලිවම දක්වන්න පුළුවන් නිසා තමයි අද සාකච්ඡා කරන්න මේ ශිලාලේඛනය අපි ගත්තේ. එතකොට තව දුරටත් සංකීර්ණ වෙන ශිලාලේඛන පිටපත් ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. ඒ අනුව අද සාකච්ඡා කරපු මේ ඇත්වෙහෙර ගිරිලිපිය විශේෂයෙන්ම පැහැදිලි කිරීම මෙන් අවසන් කරනවා. එතකොට ඉදිරියේදී නැවත හමු වෙමු. ස්තුතියි.